අහස ගුගුරා හඬතලමින් වසින දබවැස්ස මුළු පරිසරයම ගිලගෙන තිබුණි. විදුලිය විසන්දි වී මුළු නිවසම අන්ධකාරයේ ගිලී යද්දී සෝපාවට වී දනහිස් දෙක බදාගෙන සිටි නුවන්ගිගේ සිතේ තිබුණේ පාළුවට වඩා නොසන්සුන්කමකි. නුවන්ගි කළුවරේ සීතලට සෝපාවේ ගුලි වී කල්පනාවක හිටි ඇගේ දැහැන බිඳින්නට ඒ හඬ සමත් විය. ඒ කේෂාන් අයියාය. නුවන්ගි වහා සෝපාවෙන් නැගිට ඉක්මන් ගමනින් ගොස් වසා තිබූ ඉදිරිපස දොර ඇරියාය. කේෂාන් අයියේ. ඔහු කුඩයක් ඉහලාගෙන සිටියද දඩි සුළඟ නිසා ඔහුගේ කමිසයේ තනින් තන වැසි දියෙන් තෙමි සිරුරට ඇලී තිබුණි. ඒ දිය බිඳු ඔහුගේ නිරුවත් බාහුවල දිදුලමින් තිබෙනුව ඈ ඉටිපන්දම් මෙලියෙන් දුටුවාය. මේ දබවැස්ස හින්දා නංගිව බලලා යන්න ආවේ. අපේ එක්කෙනාගේ කියවිල්ල ඉවරයක් නෑ නංගි තනියමනි කියලා. කේෂාන් අයියා උස් හඬින් කිලුවේ වැස්සේ ഘോഷාවට ඔහුගේ හඬ නැසේවි යන හැඟීමෙන් විය යුතුය. කරන්ට් එකක් නෑනේ අයියේ. මම මේ ඉටිපන්දම පත්තු කරගත්තා. නුවන්ගි ඔහුව නිවස තුලට කැඳවූය. කේෂාන් අයියගේ බිරිඳ සුලෝචනා ඇගේ හොන්නම මිතුරියකි. ඇගේ කරුණාව ගැන නුවන්ගිගේ සිතේ ගෞරවයක් විය. නමුත් ඒ ගෞරවයට යටින් ඇගේ සිතේ වැඩෙන වරදකාරී හැඟීම සුලෝචනා දන්නේ නම් කේෂාන් අයියා ඉස්තෝප්පුවට ගොඩ වී කුඩය පසකට ඇබුවේය. ඔහු තම හිස්කෙස් අතින් පිසදාද්දී ඔහුගේ නහර පෑදුණු ශක්තිමත් බාහු දෙස නුවන්ගිට බලුනේ නිතැතිනි. ඒ බාහු අතර සිරවෙන්නට ඈට ක්ෂණික ආසාවක් ඇතිවිය. ඊටිපන්දමක් විතරක්ද තියෙන්නේ? භූමි තෙල් ටිකක්වත් ගෙනල්ලා දෙන්නද? ඈ වහා ඔහුගෙන් දෙනෙත් ඉවතට ගත්තාය. ඕන්නේ අයියේ ගෙනාපු තෙල් ටිකක් තිබ්බා. ඕන් දෙදෙනා සාලේ වාඩි විය. පිටත වැස්ස තවත් දරුණු විය. විදුලි කෙටීමකදී මුළු සාලයම මොහොතකට ආලෝකවත් වූ අතර ඒ මොහොතේ කේෂාන් අයියා තමා දෙස බලා සිටින අයුරු නුවන්ගි දුටුවාය. අසංක කතා කරේ නැන්ද? ඔහු ඇසුවේ හඬ පහත් කරමින්. කාලෙකින් කතා කරේ නෑ අයියේ. තම හඬේ වූ ශෝකය ඈටම දැනුනි. අසංක හමුදාවේ සේවය කරයි. මාස ගණනාවකින් ඔහු නිවසට පැමිණියේ නෑ. දුරකථන ඇමතුමක් පවා දැන් ඔහුගෙන් ලැබෙන්නේ කලාතුරකිනි. ඌ රට රකින්නවා. Tamange ගෑණි රකින්න මොකෙක්වත් නෑ. කේෂාන් අයියාගේ වදන ඇගේ හදවත පසාරු කරගෙන ගියේය. ඔහු අසුනෙන් නැගිට නුවන්ගි සමීපයට ආවේය. ඇගේ හුස්ම නතර විය. ආසංක නැති අඩුවමට පේනව නුවන්ගි. ඔයා මෙහෙම තනියම විඳවන එක බලන් ඉන්න මට අමාරුයි. ඔහුගේ හඬේ තිබුණේ අමුතුම ආකර්ෂණීයකි. ඔහු ඇගේ අතක් සිමින් අල්ලා ගත්තේය. ඔහුගේ අතේ උණුසුම ඇගේ ශීතල වී තිබූ සිරුර පුරා විදුලියක් මෙන් ගලා ගියේය. ඇය ඒ අත ඉවත් කිරීමට උත්සාහ නොකළාය. ඇත්තටම ඈට ඒ අවශ්‍ය නොවිය. අයියේ, සුලෝචනා අක්කා, නුවන්ගි ගොත ගැසුවාය. එයා දන්නේ නැහැ, කවුරුත් දන්නේ නැහැ. මේක මේ වැස්සට විතරක් අයිති රහසක්. ඔහු ඇගේ මුහුණට එබුණේය. ඔහුගේ දැස්වල තිබුණු දැඩි ආශාව ඈව අඩපණ කළේය. අසංකගෙන් නොලැබුණු ඒ ලෙංගතුකම, ඒ රැකවරණය ඇය මේ මොහොතේ කේෂාන්ගෙන් බලාපොරොත්තු විය. ඔහු සෙමින් නැව වැළඳගත්තේය. ඒ නහර පෑදුණු බාහුව අතරේ ඇය සිරවිය. ඇය එතරම් කාලයක් සගවාගෙන සිටි තනිකම කඳුළු බිඳක් වී ඔහුගේ උරහිස මත පතිත විය. වැස්සේ රිද්මයත් ඉටිපන්දම් එළියේ වෙවුලීමත් මැද ඔවුන් දෙදෙනා ලෝකයට වහසින් තවත් සමීප විය. එය වැරද්දක් බව මොලේ කෑගසා පවසද්දීත් හදවත ඒ උණුසුමට ලොබ බෙඳ සිටියේය. ඒ බාහුවල ශක්තිමත් බවට වාරු වෙමින් නුවන්ගි ඔහුගේ උරහිස මත හිස තැබුවාය. කේෂාන්ගේ එක් අතක් ඇයගේ ඉන වටා එතෙද්දී අනෙක් අත ඇගේ මුහුණට වැටී තිබූ කිස් මොදක් සෙමින් කන්පෙත්ත පිටුපසට කළේය. අසංක නැති අඩුව මට පේනව නුවන්ගි. ඔයා මේ විඳවන තනිකම මට තේරෙනවා. කේෂාන්ගේ කනට කොඳුරා පවසද්දී ඔහුගේ උණුසුම් හුස්ම ඇගේ ගෙල පෙදසේ දැවටෙන්නට විය. නුවන්ගිගේ සිරුරේ වෙවුලීම තවමත් නතර වී නොතිබුණි.
නමුත් ඒ බිය නිසා නොව ඇය තුල කලික සිට සැගවී තිබූ අසම්මත ආශාවන් පිබිදීම නිසාය. ඇය තම දෑතින් කේෂාන්ගේ පළල් උරහිස් තදින් අල්ලා ගත්තාය. ඒ ස්පර්ශය කේෂාන්ව තවත් දිරිමත් කළේය. ඔහු ඇගේ නිකටින් අල්ලා ඇගේ දෑස් දෙස බැලුවේය. ඉටිපන්දම් එළියෙන් බැඩලෙන ඒ දෑස්වල තිබුණේ ආරාධනාවකටත් වඩා නොසන්සුන් ආයාචනයකි. ඔහු සෙමින් නෑවත නැඹුරු වෙද්දී නුවංගිගේ හුස්ම වේගවත් විය. ඇය මොහොතකට දෑස් පියාගත්තේය මේ අසම්මත උණුසුමට මුළුමනින්ම යටත් වෙමි. ඔවුන්ගේ මුවංගින් පිටවුණු උණුසුම් සුසුම් එකිනෙක මුසු වෙද්දී කාලය මොහොතකට නතර වුණාක් මෙන් ඇයට දැනුණා. අසංකගේ මතකය ඇගේ හිතේ කොනක මැවී මැකී ගියත් මේ මොහොතේ ඇය ඉදිරියේ සිටින කේෂාන්ගේ ජීවමාන ස්පර්ශයේ ඉදිරියේ ඒ මතකය අසරණ විය. එළියේ වැස්ස තවත් රෞද්‍ර විමින් වහල මත පටිත වෙද්දී නිවස ඇතුළත වූයේ දැඩි නිහඬතාවයකි. ඒ නිහඬතාවය බිඳුනේ ඔවුන් දෙදෙනාගේ හුස්ම හුවමාරුවන හඬින් පමණි. කේෂා නැයව සෙමින් නොසවාගෙන නිදන කාමරය දෙසට පිය නැගුවේය. කාමරයේ තිබූ කුඩා ලාම්පු එළියෙන් ඔවුන්ගේ සෙවණැලි බිත්තිය මත විශාලව ඇඳී තිබුණි. නුවංගිට දෙනුනේ ඇය මෙතෙක්කල් සොයමින් සිටි නමුත් අසංකගෙන් නොලැබුණු ඒ අමුතුම ආකාරයේ ආරක්ෂාව සහ සතුටයි. බාහිර ලෝකයට රහසින් ගෙවුණු ඒ හෝරා කිහිපය තුල ඔවුන් දෙදෙනා අතර වූයේ වචනවලට හසු කරගත නොහැකි ආකාරයේ නිහඬ මෙන්ම අසම්මත ලෙංගතුකමකි. සුලෝචනාගේ අවංක සිනහව හෝ අසංකගේ රුව ඒ හෝරා කිහිපය තුල ඔවුන්ගේ මතකයෙන් ගිලිහී ගොස් තිබුණි. පිටත ඇදහැලෙන වැසිබිඳු වීදුරු ජනේල් මත තාලයකට වැදිද්දී ඒ හුදකලා නිවස තුල ඔවුන් දෙදෙනා එකිනෙකාට වාරු වෙමින් තනිකම මකා ගන්නට උත්සාහ කළා. මුළු ලෝකයම අඳුරේ ගිලී තිබියදී ඒ රහසිගත උණුසුම පමණක් ඔවුන්ගේ ලෝකය ආලෝකවත් කරන බවක් නුවංගිට දැනෙන්නට විය. වැස්ස තරමක් තුනී වී යද්දී කේෂා නැගෙන් සමු ගැනීමට සැරසුනේය. ඔහු ඇගේ නළල මත හාදුවක් තබා "මං හෙටත් එන්නම් නුවංගි. මේක අපේ රහසක් විතරයි." යයි පවසා අඳුරේම නිවසින් පිටව ගියේය. නුවංගි එඳ මත හිඳගෙන ඔහු යන දෙස බලා සිටියාය. තවමත් ඇගේ සිරුරට දැනෙන ඔහුගේ උණුසුමත් සිතට වද දෙන වරදකාරී හැඟීමත් අතර ඇය අතරමන් වී සිටියාය. නමුත් ඒ වැරැද්ද ඇයට ගෙන දුන් සහනය, ආදරණීය බව, ආරක්ෂාව, පිරුණු බවට ඈ ලොබ බැන්දාය. පසුදින සවස් වෙද්දී වැස්ස මඳක් තුරන් වී තිබුණද අහස තවමත් බරව තිබුණේ ඕනෑම මොහොතක යලිත් ඇදහැලෙන්නට සූදානම්වය. කේෂාන් තම නිවසේ සාලයට වී පුවත්පතක් බලනවාක් මෙන් රඟපෑවද ඔහුගේ සිත තිබුණේ නිවසේ හුදකලාව සිටින නුවංගි අසලමය. "කේෂාන්, මොකද මේ කල්පනාව?" සුලෝචනා කුස්සියේ සිටෙමින් එසුවාය. කේෂාන් තෙතිගැන්ම පාලනය කර ගැනීමෙන් ඇය දෙස බැලුවේය. "නෑ, මේ අර හන්දිය අඹගහ වැටිලා තාම වයර් ඇදලා ඉවර නෑලු. අදත් කරන්ට් එක එන එකක් නෑ වගේ." "අනේ පව් නුවගි නංගි. ඊයේත් මුළු රෑම කළුවර ඉන්න ඇති. අදත් තනියම කොහොම ඉන්නද මන්දා? අසංක මල්ලිත් නෑනේ." සුලෝචනා අවංක අනුකම්පාවෙන් පැවසුවාය. කේෂාන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තා. ඔහුට අවශ්‍ය වූ අවස්ථාව උදා වීය. "ඔව්, මත් ඒකමයි බැලුවේ. මං හිතන්නේ ඒ පැත්තේ වල්ලූරෝ එහෙමත් එනවා කියනෝ මේ දවස්වල. වැස්ස හින්දා. ගිහින් බලලා එන්නත් හිතෙනවා. ඔය ගෑනිට මොනවා හරි වුණොත් අරු වහ බොයි." ගිහින් බලලා එන්න. මම මේ රෑට උයනවා. පුරවන්නම් එයාට මෙහෙට එන්න කියන්න රෑට. බලමුකෝ. සමහර විට එයා ගේ දාලා එන්න අකමැති වෙයි. කේෂාන් ඉක්මනින් කුඩයත් විදුලි පන්දමත් රැගෙන නිවසින් පිටත් වූයේ සුලෝචනාගේ සැකය දුරු කරමිනි. මිනිත්තු කිහිපයකින් ඔහු නුවන්ගිගේ නිවස ඉදිරිපත විය. දොර අසලට වී ඔහු සෙමින් තට්ටු කළේය.
නුවන්ගි දොර විවර කළේ මද සිනහවක් මුවග තබාගෙනය. ඇය සිටියේ ඔහු එනතුරම මග බලාගෙන බව ඇගේ දැස් වලින් පැහැදිලි විය. අයියා ආවද? ඈ රහසින්මෙන් නැසුවාය. සුලෝචනා හිතාගෙන ඉන්නේ මං ඔයාව බලලා යන්න ආව කියලා විතරයි. එයා කිව්වා ඔයාට අපේ ගෙදර එන්න කියලා. කේෂාන් සිනාසෙමින් නිවස තුලට ආවේය. නුවන්ගි දොර වසා අගුළු දැමුවාය. ඉතින් අයියා කිව්වේ නැද්ද මං එනව කියලා? මං කිව්වා ඔයා ගේ දාලා එන්න කැමති නෑ කියලා. ඔහු ඇගේ ඉන වටා දෑත් යවා ඇයව තමා වෙතට ඇදගත්තේය. අදත් මුළු රෑම අපිට තියෙනවා නුවන්ගි සුලෝචනා හිටියට හිස්තැනක් දැනෙනවා. නුවන්ගි ඔහුගේ උරහිස මට හිස තබා ගත්තාය. මට බයයි අයියේ කවදා හරි මේක අහුවේ කියලා. කවුරුත් දන්නේ නෑ නුවන්ගි මේ අඳුරයි මේ වැස්සයි විතරයි අපේ සාක්ෂිකාරයෝ. අසංකරට රකින්නවා මම ඔයාව රකින්නවා. ඔහු ඇගේ ගෙල පෙදෙස සිප ගන්නමින් පැවසුවේ ඇගේ සිතේ වූ බිය මැකී යන ලෙසය. බාහිර ලෝකයට ඔවුන් දෙදෙනා අසල්වැසියන් පමණක් වුවද ඒ අඳුරු කාමරය තුල ඔවුන් ගොඩනගාගත් රහස් ලෝකය තව තවත් අසම්මත ආදරයකින් පෝෂණය වෙමින් තිබුණි. කාමරය තුල රජකලේ දැඩි නිහඬතාවයකි. වැසි බින්දු වහල මත පතිතවන ඒකාකාරී රිද්මය නුවන්ගිගේත් කේෂාන්ගේත් හුස්ම කඩ සමග මුසු වී තිබුණි. පැය ගණනාවක් පුරා ගෙවුණු ඒ අසම්මත ආශාවේ වෙහෙස නිසාම කේෂාන්ට තමා සිටින්නේ අනතුරුදායක ීමක බව අමතක විය. නුවන්ගිගේ උණුසුම් තුරුල්ලේම ඔහුට තද නින්දක් ගියේය. එක්වරම ඈතින් නැසුණු විදුලි කෙටීමක හඬත් සමග කේෂාන් ගැස්සී අවදි විය. ඔහු වහා තම අත්ඔරලෝසුව දෙස බැලුවේය. වේලාව අලුයම දෙක පසු වී ඇත. දෙයියනේ මට නින්ද ගියා නුවන්ගි. ඔහු කලබලෙන් ඇඳෙන් බැස තම කමිසේ ඇඳගත්තේය. අයියේ කලබල නොවී යන්න සුලෝචනා අක්කා ඇහැරිලා හිටියොත් නුවන්ගිද බියෙන් වෙවුලමින් ඇඳ මත හිඳගත්තාය. ඇගේ දැස්වල තිබුණේ මින් පෙර නොවූ බියකි. මං ඉක්මනට යන්න ඕනි. එයා බලාගෙන ඇති. කේෂාන් තම විදුලි පන්දම සහ කුඩය අතට ගත්තේය. ඔහු කලබලෙන් සාලයට පැමිණියේය. ඔහුගේ හදවත පපුව පලාගෙන එළියට පනින්නට මින් ගැහෙනට විය. නුවන්ගි සාලේ ලාම්පුව නිවා දමා ඔහු පිටුපසින්ම පැමිණියාය. පරිස්සමෙන් අයියේ ඇය මිමිනුවාය. කේෂාන් වෙව්ලන දෑ ඇතින් ඉදිරිපස දොරේ අගුළු හැරියේය. වැස්ස දැන් මදක් අඩු වී තිබුණද පරිසරය තවමත් දැඩි අඳුරේය. ඔහු සෙමින් දොර විවර කළේය. නමුත් ඔහුට අඩියක්වත් ඉදිරියේද තැබීමට ඉඩ නොලැබුණි. ස්තෝපුවේ පඩිපෙළ පාමුල මඩ තැවරුණු බූට් සපත්තු යුගලයක් සහ විශාල ගමන් මල්ලක් බිම තබාගෙන මිනිසෙකු සිටගෙන සිටියේය. ඔහු සම්පූර්ණයෙන්ම තෙමී සිටි අතර කේෂාන් දොර හරිනවත් සමගම ඔහු තම හිස ඔසවා බැලුවේය. අසංක කේෂාන්ගේ කටින්නේ වචනේ පිටවුවේ දැඩි කම්පනයකිනි. ඔහුගේ අතේ තිබූ විදුලි පන්දම බිම වැටුණි. නුවන්ගි පිටුපසින් සිට අයියේ මොකද වුනේ කියාසමින් ඉදිරියට එද්දී ඇය දුටුවේ මරණීය නිහඬතාවයකින් යුතුව තමන් දෙස බලා සිටින තම සැමියාය. අසංකගේ දැස් රතු වී තිබුණි. ඒ වෙහෙස නිසාද නැතහොත් තමා ඉදිරියේ සිදුවන දේ අදහාගත නොහැකි කෝපය නිසාදයි සිතාගත නොහැකි විය. ඔහු කිසිවක් කටා කළේ නැහැ. ඔහුගේ දැස් කේෂාන්ගේ කලබලකාරී ස්වරූපයටත් ඉන්පසු දොරට මුවා වී බියෙන් ගැහෙන නුවන්ගි දෙසටත් යොමු විය. උඹ කොහොමද මෙහි? අසංකගේ හඬ ගැඹුරුයි බියකරුයි. කේෂාන් ගොත ගැසුවේය. අසංක මම මේ වැස්ස හින්දා නුවන්ගි බය වෙලා ඇති කියලා බලන්න ආවේ. සුලෝචන තමයි එන්න කිව්වේ. පාන්දර 2ට දුම්බා ආවේ. අසංක පියවරක් ඉදිරියට තැබුවේ. ඔහුගේ ශක්තිමත් දෑත් මිට මෙලවී තිබුණි. මුළු පරිසරයම යලිත් නිහඬ විය. වැසි බිඳු වෙටන බණ්ඩ පමණක් ඇසෙද්දී ජීවිත තුනක ඊරණම ඒ අඳුරු ස්තෝපුව මත තීරණය වෙමින් තිබුණි.